කියන්නේ බෞද්ධ ධර්මයේ විද්‍යාව ලෝක සත්‍යයක් කියන විද්‍යාවක් වශයෙන් ගන්නත් පුළුවන්. පුළුවන්. ඒක තමයි කියන්නේ මේ විග්‍රහ කරන්න යන්නේ ඒකයි. ඔක අපි නිකන් කිව්වට හරියන්නේ නැහැ. සියුම් තැන් අර ගන්න ඕනේ. දැන් අපි මෙන්න මෙහෙම දෙයක් හිතමු. මේ මිනිස්යා ගැන අපි පැත්තකින් තියලා පොඩ්ඩක් ඉස්සෙල්ලා. මේ බාහිර ලෝකේ තිබෙන ද්‍රව්‍ය වස්තු මොනවා හරි තියෙන තත්වයකින් තිබිලා තව තත්වයකට පරිවර්තනයක් වෙනවා අපිට පේනවා. එක කැඩෙනවා, එක දිරා යනවා. මොනවා හරි වෙනසක් වෙනවා පේනවා. ඒක තියෙන තත්ත්වය වෙනස් වෙනවා. ඒක වර්ණය වෙනස් වෙලා යනවා පේනවා කාලයක් යනකොට. මොනවා හරි යමක් වෙනවා පේනවා. මේ තියෙන තත්ත්වයකින් යම් තත්ත්වයකට යමක් පරිවර්තනය වෙන්නේ. අර මෙන්න මෙහෙම න්‍යාය ධර්මයක් තියෙනවා විද්‍යානුකූලද. ඒ කියන්නේ එක්කෝ ඒකට ශක්තියක් බාහිරින් අවශෝෂණය වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒකේ ගැබ් වෙලා තියෙන ශක්තියක් එකෙන් පිට වෙන්න ඕනේ. යමක් පරිවර්තනයක් වෙන්න වෙනස් වෙන්න. ඒ ක්‍රියාවලියට ওই දෙකෙන් එකක් ශක්තිය සම්බන්ධ වෙලා වෙන්න ඕනේ නේද? වෙන්න ඕනේ. දැන් මේක අපිට න්‍යාය ධර්මයක් හැටියට පේනවා නේද? මොනම වස්තුවක් හෝ තියෙන තත්වයෙන් වෙනස් තත්වයකට පරිවර්තනය වෙන්නේ. එහෙම එකක් වෙනවා පේනවා නම්. ඒ තිබිච්ච තැනට ගැබ් වෙලා තිබෙන ශක්ති විශේෂයක. එක්ක අමතර ශක්තියක් එකතු වෙලා හෝ තියෙන ශක්තියක් ගෙවිලා හෝ දෙකෙන් එකක් වෙන්න ඕනේ. ඒක නොවුනා නම් තව නිර්මාණයක් හැදෙන්න බෑනේ. ඔක වැටෙනවනේ මොකද? වස්තු දෙකක් එකතු වෙලා හිටන් තව නිර්මාණයක් හැදුනා. ඒක ශක්ති විශේෂයක් එක ගැබ් වෙන්න ඕනේ, ඒක පිට වෙන්න ඕනේ. වැඩි හරියක්. ඒ ගතියක් අපිට ඔක දකින්න ලැබෙනවා. හැම දෙයකම. ඒ කියන්නේ අපේ ශක්තියයි අර ශක්තිය සහ ද්‍රව්‍යය. ශක්තියයි අර සතර මහා භූතය කියන ස්වභාවය ඒක අවස්ථාවල නිර්වේන අවස්ථාව. ඔව් ඔව්. ඒකේ රහතක ශක්තිය එකතු කරන්න පුළුවන් අර කොටස් හතරකට එක ආකාරයකට. අන්න හරි. ඒ ආකාරයට හැද ගැහෙන්නේ. ඒ ස්වභාවය තමයි. අන්න ඒකයි කියන්නේ. ඒ ශක්තියක් මෙතන නැත්නම් සතර මහා භූතයේ වශයෙන් හටගත්ත කොට කොහොමවත් තව විදිහට සකස් වෙන්න යමක් නිර්මාණය වෙන්න බෑ. යම් මේ නිර්මාණාත්මක හැකියාවේ නිර්මාණයේදී ශක්තිය ප්‍රදානයි. එක්කෝ ශක්තියක් ගැබ් වෙන්න ඕනේ, එක්කෝ එකෙන් පිට වෙන්න, ගෙවෙන්න ඕනේ, පිට වෙන්න ඕනේ. ඒ කාරණයක් එක තමයි යම්කිසි වස්තුවක පරිණාමයක් වෙනස් වීමක් සිද්ධ වෙන්නේ. දැන් මේක විද්‍යාවනේ. විද්‍යාවේ සිද්ධාන්තයකුත් ඔකේ තියෙන්න පුළුවන්. ඔව්. වැටෙනවා කියන්නේ. දැන් ඉතින් අපි බලමු වැදගත් දෙයක් අහුණා අපිට. දැන් මේ ශක්තිය අපි දන්නා ද්‍රව්‍යයක් විද්‍යාමාන වෙලා තියෙන ශක්තියක් මුල් කරගෙනයි. එහෙනම් ද්‍රව්‍ය පදාර්ථයන්ගේ එක එක විවිධාකාරත්වයන්ට මේ මූල හේතුව ශක්තියක් මතුවලා තිබීම. ශක්තියක් සම්බන්ධ වෙන්න ඕනේ. අපි ශක්තියට වැස දැන්. ඔතන. දැන් අපිට සිද්ධ වෙනවා. මේ ශක්තිය මොකද්ද? ශක්තිය කියන එක නිකන් ඒකීය වස්තුවක් වෙලා තිබුණා නම් එහෙම. මෙහෙම දෙයක් නිර්මාණයේ විවිධාකාරයට යන්න බෑ. එනම් මේ ශක්ති කදම්බ විවිධාකාර මේ හැඩතල ඇති විවිධාකාර විදිහේ ක්‍රියාකාරීත්වයන් ඇති කරන්න පුළුවන්. ශක්ති කදම්බිය විවිධාකාරයි. ඒ නිසා තමයි මේ විවිධාකාර පරිවර්තන සිද්ධ වෙන්නේ ලෝකේ. ඒකාකාර පරිවර්තනයක් නෙමෙයි. විවිධ තැන්වල විවිධාකාර පරිවර්තන. එහෙනම් මේ ශක්ති විශේෂات විවිධාකාර පරිවර්තනය කළ හැකි ශක්ති විශේෂ වෙන්න ඕනේ. දැන් වැටෙනවනේ. ඒකාකාර ශක්තියකින් නම් නිෂ්පාදනය වෙන්නේ ඒකාකාරයක්. නමුත් ලෝකෙ තියෙන විවිධාකාරය. නැ විවිධාකාරයන්ගේ වෙනස් වීම ඇති වෙනකොට විවිධාකාර ශක්ති විශේෂ ක්‍රියාත්මක වීම වෙන්න ඕනේ. නැමෙ ශක්ති විශේෂ විවිධාකාරයි ලෝකෙ. නැ විවිධාකාර ශක්ති විශේෂ අපිට පේන්නේ නැති පැත්ත. ශක්ති විශේෂයෙන් ගොඩ නැගිලා පේන පැත්ත. පංචේන්ද්‍රිය ගෝචර වෙන්නේ ශක්ති විශේෂයෙන් ගොඩ නැගිච්ච ක්‍රියාකාරීත්වය. ශක්ති විශේෂ පංචේන්ද්‍රිය ගෝචර වෙන්නේ විශ්වාසයක් නේ මනසට න්‍යාය ධර්මයක් අහුවිලා න්‍යාය ධර්මය තුලින් විශ්වාස කරන්න ඕනේ. අන්න ගොඩනැගිච්ච දේ භෞතික වශයෙන් අපිට පේන දේ. විද්‍යාමානයි. මේ භෞතික යමක් ගොඩනගන්න අවශ්‍ය කරන්නා වූ ශක්ති විශේෂයක් තියෙන බව දැන් අපිට විද්‍යාමානයි. දැකෙන්න දුවා. අන්න මූල විද්‍යාව. ඔය පෙන්නේ. දැන් අපිට ඊළඟට හේතුවක් එනවා. මේ ශක්තියේ ප්‍රභාවය මොකද්ද? මේ විවිධාකාර ශක්තිය වලින් හැදෙන්නේ විවිධාකාර නිර්මාණ හැදෙන්නේ විවිධාකාර ශක්තිය වලින් බවත් අපි දන්නවා. ඒ විවිධාකාර නිර්මාණ කර ඒ ශක්තිය ඇරෙන්න තවත් විවිධාකාර නිර්මාණය කරන්න කවුරුහරි ලැහැත්ති වෙලා නැහැ.
මේ ලෝකේ අපි කලක් නොකලක් විවිධාකාර නිර්මාණයක් වෙනවා. අපිට ඒක පේනවා. ඒවා තව බලධාරියෙක් හැටිලා ඒක ගොඩනගන්නේ නැහැ. අර ශක්තියේම ක්‍රියාකාරීත්වයට ගෝචර වෙච්ච හතර මහා භූත ඒක ගොඩනගලා දෙනවා. ඒ නිසා ලෝකේ විද්‍යාමානින පැත්තක් වෙනවා. ස්වභාවික විද්‍යාමානයක් කියලා අපි කියනවා ඒක. ලෝකේ ස්වභාවිකත්වයේ විද්‍යාමානින ආකාරයක් වෙනවා. අපිට ඕන නම් ගොඩනගන ක්‍රමයක් වෙනම තියෙනවා. ඒක වෙනම අංශයක්. අපි එහෙම අක්‍රිය නොකර හිටියත් ගස්කොළන් වැවෙනවා. එක જાති දිරලා යනවා. විවිධාකාරයන්ටපත් වෙනවා. යම් කිසි ද්‍රව්‍යයක් එකතු වෙලා වෙනස් සංයෝගකින් වෙනස් දෙයක් නිර්මාණය වෙනවා. ඒ දේත් වෙනස් වෙවි යනවා. දැන් මෙහෙම වෙනස් වෙන ආකාර ලෝකයක් අපි බිහිලා තියෙනවා. ඉතින් අපි දන්නවා ශක්තිය ක්‍රියාත්මක වීම අනුකූලව තමයි ඒ වෙනස් වීම හැමතැනකම සිද්ධ වෙන්නේ. ශක්තිය ඒ කියව නතර වුණොත් එහෙම අර වෙනස් වීම ඔක්කොම නතර වෙනවා. දැන් මේ අපි වැදගත්ම තැනකට ආවේ. දැන් එහෙනම් අපි දන්නා මේ ලෝකේ අහම්බෙන් හට ගන්න දෙයක් නැහැ. අහේතුව හට ගන්න විදිහක් නැහැ. එහෙනම් මේකත් විද්‍යාවක් නෙවෙයි. හේතුවක් නැතුව ඉබේ හටගත්තා කියොත් විද්‍යාවක් නෙවෙයි. විද්‍යාව නම් යමක් හැදුනා මේකේ හේතුව දකින්න ඕනේ. හේතුවක් නෙවෙයි ඵලයක් නැහැ කියන එක විද්‍යාව. යම් ඵලයක් ඇත්නම් ඒකට ක්‍රියාවට මූලයක් තියෙන්න ඕනේ. ඒ මූලික ක්‍රියාවලියක් නැවුන නම් ඊළඟ ඵලය හටගන්න විදිහක් නැහැ. දැන් ඕක ආගමක් ඕනේ නැහැ. ඕක විද්‍යාවනේ. අපිට ඕනේ බුද්ධිය විතරයි තෝරගන්න. දැන් අපිට ඊළඟට ප්‍රශ්නයක් එනවා ඒ උනාට. ඒ විවිධාකාර ශක්ති විශේෂ ගොඩ නැගිලා. විවිධාකාරයෙන් ක්‍රියාත්මක වීමට ශක්ති විශේෂ ආවේනික වෙන්නේ. ඒ බඳු ශක්තියකට ක්‍රමයක් ආවේනික වෙන්නේ. මොන න්‍යාය ධර්මයෙන්? දැන් අපිට මේ ලොකු ප්‍රශ්නයකට උත්තර දෙන්න වෙනවා. දැන් අපි ගන්න සූර්යයා ශක්ති මූලය කියලා විද්‍යාඥයෝ කියනවාද? ශක්ති මූලයේ සූර්යයා. විවිධාකාර පරිවර්තන වල මූලයේ සූර්යයා. ශක්ති මූලික සූර්යයා කියෝ ශක්ති කෝෂයක් නේ සූර්යය. විද්‍යාඥයෝ කියනවා මේකේ තියෙන ශක්ති විශේෂය ගෙවිලා ගිහලා අවුරුදු කෝටි මෙච්චර ගණක් යනකොට මේක අක්‍රිය වෙනවා කියලා. විද්‍යාඥයෝ කියන එක වෙන්නේ එහෙම එකක් නේ. එහෙනම් ශක්ති කෝෂයක් මිසක් සූර්යයා ශක්ති ප්‍රභාවයක් නෙමෙයි. ඒ ශක්තිය බිහි කරලා දෙන එකක් නෙමෙයි. බැටරිය charge කරපු විදුලිය ගෙවගෙවා ගන්නවා වගේ වැඩක්. ඒක ගෙවිලා යනවා නම් එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙනම් ඒක මේ කෝෂයක් මිසක් ශක්ති කෝෂයක් මිසක් ගැබ්බේ මොන හේතුවකට ගැබ්බෙච්ච කෝෂයක් මිසක් ඒක ශක්ති ප්‍රභාවය වෙන්න බෑ. ප්‍රභාවය නම් ඒක ඉවර වෙන්නත් බෑ. දැන් අපිට හොයාගන්න වෙලා තියෙන ශක්ති මූලය මොකද්ද කියලා. දැන් ලෝකේ ද්‍රව්‍ය වස්තුවකට ශක්ති මූලය අපි මේ පනවන්න පුළුවන්. ඒ ද්‍රව්‍ය වස්තුව නිර්මාණය වුණේ මොන මූලයෙන්ද? අපිට එතන අපි මේ ප්‍රශ්න පිළිතුරක් හොයන්න වෙනවා. එහෙනම් අපි දැන් බලන්න මේ ලෝකේ තියෙන ද්‍රව්‍ය වස්තු වල ප්‍රභාව වෙනස සිද්ධ වෙන්නේ. ඒ ආවේනික විච්ච ශක්තියට ගෝචර වෙච්ච ධර්මතාවය අනුවයි. ඉතින් ඒ බඳු ධර්මතාවයක් ඇති. ඒ බඳු පරිවර්තන ස්වභාවයන් ඇති. ශක්ති කදම්බ බිහි කරන්නේ කොතනින්ද? ඒකේ මූලය කොහෙද තියෙන්නේ? මෙන්න මේක බුදු පියාණන් වහන්සේ හෙව්වද. ලොකුම විද්‍යාව හොයාගන්න බැරි විද්‍යාව හොයපදේ. අපි දකින්න ඇති පැත්තක් විද්‍යාවෙන් ඔප්පු කරන්න පටිච්චසමුප්පාදයයි කියන්නේ. ඔයගේ භවපත්‍ය ජාති කියන එකයි මම ඔය කියලා දුන්නේ. තව ක්‍රමයකින්. භවපත්‍යෙන් ජාති වේ කිව්වේ විස්තරය තමයි වෙන ක්‍රමයකින් කියලා දුන්නේ. අපිට දැනෙන වැටහෙන ක්‍රමයක්. දැන් අපි ඊළඟට වහින්න ඕන තැනකට. දැන් අපි කිව්වා යම් කිසි ද්‍රව්‍යයක තියෙන තත්වයක් හැඩතලයේ වෙනස් කරන්න ඕ. වෙනසක් කරන්න. යම් කිසි ශක්තියක් ඒකට ආවේනික වෙන්න ඕනේ. නැත්නම් වෙන්න බෑ කියලා. දැන් මේකේ මූලිකත්වය ලැබ ගන්නවා මිනිස්සයා. ඉස්සෙල්ලා. දැන් අපි අපේ මූණේ තියෙනවා. දැන් අපිට සතුටක් ආපුවම මූණේ හැඩතලය වෙනස් වෙනවා. අපි කළාද? අපි ඕනකමින් කළාද? නේ අපි ඕනකමින් hina වුණේ නැහැ. මූණ පැහැපත් වුණා. ප්‍රීති හිතක් ආවොත්, සතුටු හිතක් ආවොත් මූණ පැහැපත් වෙනවා. ශෝකාකුල හිතක් ආවොත් මූණ ඇකිලෙනවා. ශෝකාකුල වෙනවා. රෞද්‍ර හිතක් ආවොත් මූණ රෞද්‍ර වෙනවා. අපිට පේන තියෙන හොඳ කොටස් ටිකක් තියෙනවා. හිතක යම් යම් ස්වභාවික ගති ලක්ෂණ වෙනස් වෙනස් ආකාරයෙන් බලපානකොට
ගත ඊට අනුකූලව ක්‍රියාත්මක වෙනවා පේනවා. දැන් මෙතන හොඳ වැදගත් දෙයක් අපිට දකින්න පුළුවන් දෙයක් තියෙනවා. මේ හිත පහළ නොවුනා නම් ඒ වෙනස හිතේ වෙන්නේ. ඒ වගේම රෞද්‍ර විදියට යම්කිසි විදියට දූෂ්‍ය විදියට මානසිකත්වය ගොඩ නැගුණොත් ඒ ඇසුරු කරන ගත ඊට අනුකූල මේ ආකාරයක් ගන්නවා. ඉතින් ආකාරයක් වෙනස් වෙලා තිබුණ ආකාරය වෙනස් ආකාරයේ පරිවර්තනයේ ශක්තියක් ඕනේ කියලා අපි කිව්වා. දැන් අපිට පැහැදිලිව පේන්නේ නැද්ද මනස ශක්තියක් දෙන්නකොට. මේ මනස දෙන ශක්තිය විවිධාකාර බව පේන්නේ. විවිධාකාර ශක්තිය නිකුත් කරන්නේ මනසේ විවිධාකාරයත් නිසා කියලා පේන්නේ. අපිට ඔය ටික පේනවා නේද? දැන් හොඳයි අපි මෙහෙම හිතා ගන්නකො. දැන් අපිට මනසේ පේන හරිය එකක්. දැන් අපිට මේ බල්බ් එකක් පත්තු කරනකොට දැන් මේ ෂේඩ් එකක් දාලා තියෙනවා. දැන් මෙතන යම්කිසි කාරණා දෙක තුනක් අපිට පේනවා. ෆිලමන්ට් එක රත් වෙනවා. දීප්තිමත්. ඒතර ඒකේ තිබෙන විහිදෙන එළිය ඒක අපිට වෙනම පේනවා. ෆිලමන්ට් එකේ එළිය. ඊට පස්සේ ඒකෙන් මේ ෆිලමන්ට් එක වටේ තියෙන වීදුරු කවරේ බල්බ් එක. ඒක දැල් වෙලා පේනවා. ඊළඟ මට්ටමේ එළියෙන් ඒක පේනවා. ඒක වීදිලා ගියාම මේ ෂේඩ් එක පේනවා ඒ එළිය වැටලා ඊළඟ මට්ටමට. ඊළඟ මට්ටමේ මේ පේනවා මේ එළිය අපේ ඇස් වල පේන දරු විහිදිච්ච ප්‍රමාණය. ඒකට අපිටත් අත්දැකීම් තියෙනවා. ද්‍රව්‍ය වස්තු වලට ඒක වැදෙන ද්‍රව්‍ය පරාවර්තන අපිට ඇහැට පේනකොට එන මේ එළිය දැන් මෙච්චර දුර විහිදිලා තියෙනවා. දැන් අපි දකින්න ඔය ගාන. දැන් ඊ හැරක විහිදිනවා දැක්වුවොත්. අපි කියන අපිට ඇහැට නම් පේන්නේ නැහැ ඉතින් විහිදිච්ච බව. අපි යන 60ක්ම භාගයක් විතර ඈතට. අපි යන ඉතින් දුරට මේ එළිය යනවාද? යන්න පුළුවන්. නමුත් අපිට ඔප්පු කරන එකත් අවුන්නේ නැහැ. අපි බලන්න එහෙ ඉඳලා බලනවා මේ පැත්ත. 60ක්ම භාගයක් විතර ඈත ඉඳලා. කාලා භාගයක් විතර ඈත ඉඳලා. දැන් මෙහෙම බලනකොට මොකද වෙන්නේ? අපිට පේන එළිය පොඩි එළිය පුල්ලියක් පේනවා. අපේ ඇහැට. ඈත නම් බලනකොට. හැබැයි ගස් වලින් පේන මට්ටමට අපි හිතුනේ නැහැ. නමුත් අපේ ඇහැට එළිය පුල්ලියක් වෙන්නේ ඉතින් දුර විහිදිච්ච නිසා නේ. ඒ ආලෝකේ ඉතින් දුර විහිදිච්ච නිසානේ. එහෙනම් මේ වගේ අපේ ශක්තිය මේ මූණ වට කරලා පේන හරිය ශක්තිය එක කොටසයි පේන්නේ. මේ ශරීරයෙන් බැහැරට විහිදෙන ශක්තිය අපිට පේන්නේ නැහැ. අපිට හිතවිල්ලක් හට ගන්නකොට අපේ මානසිකත්වය වෙනස් වෙනකොට එක්තරා මට පේන මට්ටමක් තියෙනවා මේ ඇඟත් එක්ක සම්බන්ධ තියෙන හරිය. ඇඟෙන් අහකට ගිය හරිය පේන්න අපිට දැන් වස්තුවක් අපිට පෙනිච්ච නැති නිසා අපි ශක්තියක් විහිදුණු බව දන්නේ නැහැ. නම් මේ විහිදෙන ශක්තිය විශ්වයට විහිදෙනවා. සර් කියන්නේ තමයි. විශ්වය කියන්නේ තමාගේ විශ්වෙච්ච. තමාගේ විශ්වෙච්ච දුරට කියනවා විශ්වය. භාවය කියන්නේ හැටි. ස්වභාවය කියන්නේ තමාගේ හැටි. තමාගේ භාවය. තමාගෙන් බිහි වෙච්ච දේ. තමාගේ බිහි වෙච්ච දේ යම් තුනක් දරනවාද? ඒක නම් ස්වභාව ධර්මයි. ස්වභාව ධර්මයි. දැන් ස්වභාව ධර්මය කියන්නේ අපි හිතුවත් හිතන්නේ ස්වභාව ධර්මය කියන්නේ අපි හා සම්බන්ධ නැති බාහිරම දෙයක් කියලා. ස්වභාවයේ දරන්නේ යම් තරක් දුරද ඒ තාක් දුරට ස්වභාව ධර්මයේ ක්‍රියාත්මකයි. එහෙනම් ස්වභාව ධර්මය කියන්නේ අහපු සිදුවීමක් අහපු වෙන දෙයක් අහේතුක දෙයක් නෙමෙයි. හේතුඵලයක්. යම් කිසි කෙනෙක් මානසිකත්වයක් ගොඩනගනකොට ඒ ස්ව කියන තමාගේ ස්වභාවයේ යම් තරක් දුර දරනවාද ඒ දුරට ස්වභාව ධර්මයේ ක්‍රියාත්මකයි. එහෙනම් ඒ හට ගන්න හැම එකම ශක්තියේ මූල මොකද්ද? මනස. මනෝපුබ්බංගම ධම්ම. ඔතනයි පටන් ගන්න. මනස මනෝසෙට්ටා මනෝමය. බුදුරණන් වහන්සේ ඔය දැකලා ඉවෙන්නේ. මේක මනසින් කරන්නේ. මනෝමයයි. මෙන්න මනෝමය සිද්ධාන්තයක් සිද්ධ වෙනවා අපේ ඇති වෙන සිතිවිලි වලින්. සිතිවිලි නිසා තමයි අපේ ගති ලක්ෂණ වෙනස් වෙන්නේ. මානසිකත්වයන් හටගන්නේ. මානසිකත්වයන් විවිධාකාර වෙන සිතිවිලි විවිධාකාරව ගොඩනගන නිසා. රාගය මුල් කරගෙන නිපදවනවා දෙවි. ද්වේෂය මුල් කරගෙන මෝහය මුල් කරගෙන අපි නිපදවනවා. අලෝභය මුල් කරගෙන ආදේශය මුල් කරගෙන අමෝහය මුල් කරගෙන නිපදවනවා. ඔන්නේ හේතු හය ආකාරයක ක්‍රියාකාරීත්වයන් නිසා ගති ලක්ෂණ මුල් කරගෙන. ඒවැ විවිධාකාර ස්වභාවයන්ගේ අනුව මානසිකත්වය ඇති කරන අපි හැම වෙලේම විවිධාකාර මානසිකත්වය. මානසිකත්වයට අනුකූල ශක්තිය නිකුත් කරලා අනුකූල දෙයක් නිෂ්පාදනය කිරීමට විහිදුවනවා. මේ සියලු ලෝක සත්‍යය විහිදුවන ශක්තිය තමයි ස්වභාව ධර්මයේ කියන්නේ. ඔන්න ශක්ති මුල.
එහෙනම් මේ හැම සතර මහා ජලයේ විදිහට පොළොව විදිහට වායුව විදිහට ගින්න විදිහට තනින් තන තිබුණා. ඒ හතරේ සංකල්පණයන්ගෙන් යමක් ගොඩ නැගෙන්න බෑ. ඔන්න ඔය ස්වභාව ධර්මයේ විද්‍යාමාන වුණේ නැත්නම්. එහෙනම් අපේ මනස ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණේ නැහැ. මනස ක්‍රියාත්මක වෙන්නේ යමක් මේ ලෝකේ බැලීමටද? යමක් මේ ලෝකේ පැවැත්මක් සඳහාද? ජීවත් වීම සඳහාද? ජීවත් වීමේ ආසාව මුල් කරගෙන. අන්න මනස ක්‍රියාත්මක වෙනකොට ජීවත් වීමේ ආසාව මුල් කරගෙන හටගත්ත මනස ජීවිතය පැවැත්වීමට යමක් ආධාරකද? ඒ දේ ගොඩනගන්න වීදෙනවා. එහෙනම් ඇයි අපි ජීවත් වෙන්න ආසාව? මේ මහ විද්‍යාවක් මේ කියන්නේ. ඇයි මේ ජීවත් වීමට ආසා කරන්නේ? ලෝකේ ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් නැත්නම් මේ ජීවත් වෙන කාලයේ ජීවිතය තුල මේ අපි ස්පර්ශ කරන දේවල් වලින් යම්කි ප්‍රිය වින්දනයක් අපි ලබන්නේ නැත්නම් අපිට හිතෙනවා ජීවත් වෙන්න. ජීවත් වෙන්න ආසයි නෑයි. මේ ගොඩනගන ලෝකයේ තුල ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් ගොඩ නැගෙන නිසා. ප්‍රිය මధుර ස්වභාවයක් මේ ගොඩනගන ලෝකයේ තුල හැදෙන්නේ නැත්නම් අපි එතන ඇදිලා හිටින්නේ නැහැ. ඒකට යන්න හිතෙන්නේ නැහැ. ජීවත් වෙන්න ආසාව ගොඩ නැගෙන්නේ. එන සෑම සත්‍යයක ජීවත් වෙන්න ආසාව මොකද? ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් භුක්ති විඳින්න ජීවත් වෙන්නේ. එහෙනම් ප්‍රිය මధుර ස්වභාවය අපිට භුක්ති විඳින්න ලැබෙන්නේ කුමක් නිස්පාදනය වුණාම? වේදනාවක් ඒවා දැනීමක් නිස්පාදනය වුණා. දැන් ඔය තේරුම් ගන්න බොහොම සියුම් තැනක් ඔය කියන්නේ. මේ දැනීම නිස්පාදනය වෙන්නේ කුමක් නිසාද? ස්පර්ශයක් මුල් කරගෙන. ඇහැට රූපයක් ස්පර්ශ වෙන්නේ නැහැ, එහි දැනීම පහළ වෙන්නේ නැහැ. එහෙනම් ඇහැ මුල් කරගත්ත ප්‍රිය ස්වභාවයක් ගන්න බෑ. කනට ශබ්දයක් ස්පර්ශ වුණේ නැත්නම් කනේ දැනීම පහළ වෙන්නේ නැහැ. කන මුල් කරගත්ත දැනීම පහළ වෙන්නේ නැහැ. කන මුල් කරගත්ත දැනීමේ ආස්වාදයක් නොතිබුණා නම් අපි කන්ට ස්පර්ශය බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශබ්දය බලාපොරොත්තු වෙන්නේ. නාසයේ ගන්ධයක් ස්පර්ශ නොවුණා නම් නාසය මුල් කරගෙන අපිට ගන්ධයේ මන වටන ගන්ධයක් අපිට ආස්වාදය සාකච්ඡා ලැබුණා කියලා. ලබන්න ක්‍රමයක් නෑ. දිවට රසයක් ස්පර්ශ වුණේ නැත්නම් මන වටන රසයක් අපි විඳිනවා කියන එකට අපිට අවස්ථාවක් ගොඩ නැගෙන්නේ. කායට පොට්ටබ්බයකවත් බාහිරින් ස්පර්ශයක් ආස්වාද දෙන එකක් ලැබුණ නැත්නම් කායික ආස්වාදගෙන දෙන ස්පර්ශයක් ගොඩ නැගෙන්න විදිහක් නෑ. එහෙනම් මේ ආස්වාදගෙන දෙන වේදනාවන් ගොඩ නැගෙන්න නම් ස්පර්ශයක් ඕනේ. මෙන්න නැති වෙන හේතුව. දැන් තවත් ගැඹුරු දෙයක් තියෙනවා හොයාගන්න. ඔව්. ඒක අපි හඳුනන්නේ ඇලුම එක දැන් මෙතන එකේ අදුබතාවය මොකද? ඇලෙනවා කියන්නේ දැන් අපි සංකේතන්නේ වෙන්නේ. ඔව්. සම්බන්ධ ඇලෙනවානේ ගැටෙනවානේ. ඔව්. ඒකත් එතන දුර්වලතාවය මොකද? අන්න අපි දැනගන්නම වටිනාම දෙයක් තියෙනවා උතන. යමක් ආස්වාදගෙන දෙන දේ ආස්වාදේ විතරක්මද සමගද ඉන්නේ? අන්න තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට දැන් ඉතින් අපි ඒවත් එක්ක ඇලුනොත් නේද අපිට දුක හටගන්නේ. ඔය මේ මුල එතන යන්න ඕනේ තව ටිකක් එහාට. දැන් හටගන්න මේ ඔක්කොම මුල එතනනේ. දැන් දුක හටගන්න එකට ඉස්සෙල්ලා හටගන්න හැටි බලන්න ඕනේ. හටගත්තාට පස්සේ හටගන්න එක ප්‍රභේද වෙනකොටයි මේ දුරක් තියෙනවා මේක කියලා අපි දකින්නේ. දැන් හිතා ගන්නකො මෙහෙම දෙයක්. අපි යම් රසාස්වාදයක් බලාපොරොත්තු වෙනවා. දිවෙන් රසාස්වාදයක් බලාපොරොත්තු වෙනවා. දැන් දිවෙන් රසාස්වාදයක් බලාපොරොත්තු වෙන නිසා ඒක ලබා ගන්න නම් දිවට රසයක් ස්පර්ශ වෙන්න ඕනේ. අපිට එදින කජු මාළුව ග්‍රහ විඳින්න. විදලක් තියෙනවා. ඒ විදපු රසය නැවත විඳින්න හිතෙනවා. දැන් මේ විඳින්න හිතෙනවා නම් විඳින්න ඕන නම් අපිට නැතුව බැරුව යනවා. යලි යලි විඳින්න හිතෙනවා. අන්න ආස්වාදයට හිත බැඳුණා. ප්‍රියවල ආස්වාදය නිසා හිත බැඳුණා. මොකද කජු මාළුවේ රසයට හිත බැඳුණා. දැන් මේ හිත බැඳිච්ච ආස්වාදයේ මුල් කරගෙන අපි දැහැත් වෙනවා හිතෙන් කයින් වචනෙන් කටයුතු ටික ලෝකේ කරනවා. ඒ කජු මාළුවක් හදාගන්න කරන වැඩ පිළිවෙල. කජු කලනවා, කජු කපනවා, කජු අම්බනවා, කජු වෙනවා, ඔක්කොම කරලා හිටම් බෙදලා ගන්නවා, මයිද වෙනවා, දැන් කන්න දැහැත් වෙනවා. දැන් මේ මුළු වැඩ පිළිවෙලට අපි මෙහෙ යවුවේ. අර රසපොළ නොතිබුණා මෙහෙ යවනවද? එනහර ප්‍රියමනාප තියෙන රසාස්වාද මාත්‍රිය මුල් කරගෙන නේද? අර මුළු කජු මාළුවක් හදනකම් මුළු වැඩ පිළිවෙලටම අපි මෙහෙ යවුවේ. දැන් මෙහාගෙන එතෙන්ට නිකන් ගේනකොට දැන් අපිට අර මහන්සියක් දැනුන්නේ නැහැ. නමුත් දැන් අන්තිම වෙන්න මොහොතේ කණ්ඩ ලැහැත් වෙන කවුරු හරි පංගු ගන්න පැනලා දුවනවා. දැන් මොකක් වෙයි?
ඒ වෙලාවට මතක් වෙනවා. වෙච්ච වෙරක හැටි. අපෝචියේ මම මෙච්චර කජු කපන්න කියලා කජු නාව ජරා පෙරාගෙන කජු පොවුලම් මිරික පණුවොත් එක මිරිකට කජු ටික අරගෙන ආවේ. කොහොම මම මෙච්චර මේ කජු කිරි ගානේ බොහොම අමාරුවෙන් කපා ගත්තා. ඔක්කොම කරලා ඉතින් ඉව ඔක්කොම කරගත්තා. දැන් මතක් වෙන්නේ දැන්. විඳ දුක. සහස්වාදී විඳින්න අපිට බලාපොරොත්තු වෙන්නේ මොකද කරන්නේ? අර දුක වැහුවා. අන්න ආස්වාද මාත්‍රයෙන් කොච්චර දුක වැහුවද? වේද වැහුවද? එන කජු මාළුව රස විඳින්න හදන මොහොත වෙනකම් කරපු සියලුම ක්‍රියාකලාප. අපි කලේ කජු මාළුවේ රසය බලාපොරොත්තු වෙමින්ද වේද නේද? සැප දෙටි. තත්පරයක් දෙකක් ඇතුළත වින්දනයක් ලබා ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ වින්දන මාත්‍රයේ ගිජු වෙච්ච තරම කොච්චරද කියනවනම්. පැය ගාණක් දවස් ගාණක් තිස්සේ වැඩ පිළිවෙලට අපි යමු වුණා. දැන් මේ අපි එකක් විමර්ශනය කළා. දැන් විදර්ශනා කරන්න කිව්වොත් ඕක. හොඳට විස්තරාත්මකව දකින්න ඕනේ. යම ගොඩ නැගෙන ආකාරය. ඒතර ඒකේ විදින දුක ඇයි වෙහෙන්නේ? ආස්වාද මාත්‍රේ නිසා. ආස්වාද මාත්‍රේ නිසා මේක වැහුණාට. ඒ දින ආස්වාද මාත්‍රේ මොකද්ද? ඒ ආස්වාද මාත්‍රේ පවතින එකක්ද? ඒ ගත්තට පස්සේ අසහනෙ ඉවර වෙන එකක්ද? මේ ආස්වාද මාත්‍රේ ලැබෙන්න මොකද්ද අවශ්‍ය වෙන්නේ? ඒකත් ස්පර්ශ කරන මොහොතක් පාසා ඒ වේදනා මාත්‍ර මොහොතෙදී ලැබෙන්නේ. එන ආස්වාද වින්දනයක් කියන්නේ. ස්පර්ශ කරන මොහොතක ලැබෙන මේ මාත්‍රයෙන් ලැබෙන මාත්‍ර එකතු වෙලා හැදෙන එකක් මිසක් වෙන එකක් ලෝකේ ආස්වාදී කියලා ගන්න පුළුවන්. හබන මොහොතේ ගිල්ල මොහොතේ දැනෙනවා ටික ටික. ওই සම්පින්දනේ අපි මේ රහ කිව්වේ. හරි රහයි කිව්වේ ওই ටික එකපාර ගත්ත එකක්ද? විනාඩි 4ක් 5ක් කජු මාළුවේ රහ වින්දනා. පළවෙනි විනාඩියේ රහ වින්දේ පළවෙනි විනාඩියේ කජු හපපු එකේ. දෙවෙනි විනාඩියේ ඒක ගියේ නෑ. දෙවෙනි විනාඩියේ දාගෙන කජු ටික හපහපා ගිල්ලකින් තමයි දෙවෙනි විනාඩියේ රහ වින්දේ. ඒක තුන්වෙනි විනාඩියට ගියේ නෑ. පළවෙනි එකත් ඉවරයි දෙවෙනි එකත් ඉවරයි. තුන්වෙනි විනාඩියේ කජු රහ බලන්න නම් තුන්වෙනි විනාඩිය තුල කජු හපන්න ඕනේ. ඒතකොට ඒ රහයි. ඒක හතරවෙනි විනාඩියට ගියේ නෑ. ඉතින් අපිට විනාඩි ගණනක් තුර කජු රහ වින්දා කියන්නේ මොහොතක් පාසා කර විස්පර්ශ මාත්‍රයන්ගෙන් මොහොතක් පාසා වේදනා මාත්‍ර ගත්තා. ඒ වේදනා මාත්‍රයන්ගේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තිබුණා. ඒ මොහොතේ ඒ ටික ස්පර්ශ කළා. දැන් අපි හඳුනන එක්කන මෙහෙම කියන වෙයි. දැන් මෙහෙම භුක්ති විඳිනවා එක්කන මේ භුක්ති විඳිනවා ඒ කියන දේ. ඔව්. ඒක අපි යනවා කියන්නේ ප්‍රියතාවයක් ගන්න නැතු භුක්ති විඳිනවා. ඒකට මොකක්ද? නෑ ඉතින් ඒක තමයි කියන්නේ. දැන් ඇල්මක් නෙමෙයි ඇල්මේ බැඳීම චන්දරාගය කිව්වේ ඒක. බැඳීම නැතුව භුක්ති විඳිනවා. ඔව්. නෑ ඒතකොට අපි ඊළඟ බලාපොරොත්තු නැහැනේ. බලාපොරොත්තු නැත්නම් ප්‍රයත්න නැහැනේ. එතනයි පහළ තියෙන්නේ. දැන් මේ බලාපොරොත්තු ගොඩනගන හේතුව අපි මේ කියන නොදන්නකම නිසා. ලෝක සත්‍යය ප්‍රියාස්වාදයේ ප්‍රියමధుර ආස්වාදයේ බැඳුනහම ඒක වටිනවා කියලා ගත්තහම ඒ තුලින් ගොඩනගා ගන්නවා අර මුළු වැඩ පිළිවෙලම. ආයි රූප වැඩ පිළිවෙලකට අපි මානසිකත්වයේ දෙවුවා. ඒ බඳු දෙයක් ගොඩනගා ගන්න ඒ බඳු දෙයක් පරිහරණය කරන්න. පරිහරණය කරන්න දෙපැත්තක් ඕනේ වුණා. එකක් මම කියන අභ්‍යන්තර ආයතන. ඇස කන දිව නාසය ශරීරයේ මන. ඒකට ස්පර්ශ ලබා ගන්න බාහිර ආසෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. දෙපැත්තක් හැදුණා. දෙපැත්තක් නැත්නම් ආස්වාද මාත්‍රයක් ලබන්න බෑ. දැන් ආස්වාද මාත්‍රයේ පියතාක් කල් අපි මොකද කරන්නේ? දෙපැත්තක් ගොඩනගන්න පළවෙනි මානසිකත්වය යොදවනවා. ඔන්න රූප ගොඩනගින මානසිකත්වය. ඔන්න රූපස්කන්ධයේ ගොඩනගෙන හැටි. ඒ ගොඩනගිච්ච රූපස්කන්ධය තුළ ක්‍රියාත්මක වීමෙන් තමයි වේදනා ස්කන්ධය ගොඩනගෙන ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමයි රස සංඥාව ඉන්නේ. සංඥා ස්කන්ධය ගොඩනගෙන හැටි. ඒතර ඒකට ප්‍රියමනාපී නිසා තමයි හිත කය වචනේ ක්‍රියාත්මක කරලා සංකාර ස්කන්ධය ගොඩනගන්නේ. ඒකේ ප්‍රියමනාපයෙන් ඇල්ලනවා තමයි මතු බලාපොරොත්තු වෙන විඥාන ස්කන්ධය ගොඩනගන්නේ. ඔන්න මතු සත්‍යය ගොඩනගෙන හැටි මොහොත පාසා. ඔය මාත්‍රේ ඉන්න තාකල් පංචස්කන්ධය හා තියෙන සම්බන්ධතාවයෙන් හේවත් සත්‍යත්වයේ මිදෙන්නේ. ඒ තාකල් සත්‍යත්වයේ ක්‍රියාත්මකයි. මේ හේතුඵල ධර්මයකින් ලෝකෙ හැදෙන හැටි මේක හේතුඵල ධර්මයේ කියවන්න ඕකයි. දැන් මේක හකලා මට මේ ජීවිතයක් එපා කිව්වර කවදාවත් හේතුවට අනුකූල ඵලෙ එනවා මිසක් ඒක විනාශ කරන්න බෑ. එහෙනම් මේ ඵලෙ එපා නම් හේතුව හොයලා හේතුව දුරු කරන්න ඕනේ. එහෙනම් මොකද්ද හේතුව? ඒ ආස්වාද මාත්‍රයන් චන්දරාගයෙන් බැඳීමක් ඇද්ද? මෙන්න මේ චන්දරාගයෙන් බැඳීම දුරු කරව දාට බලාපොරොත්තු කෙලවරයි.
එහෙනම් මතු ඒක මිදීමට මං ඉඳිය යුතුයි කියන බලාපොරොත්තුව නැහැ. එන ලැබෙන අවස්ථාව ගිහිල්ලා ගියා විපාක වශයෙන් රස දැනුණා. රසේ පස්සේ ගියේ නැහැ. හඹා ගියේ නැහැ. අන්න රසේ පස්සේ හඹා යන එක නතර කරන්න කිව්වා මිසක් දැනෙන එක නැති කරන්න කිව්වේ නැහැ බුදුරජාණන් වහන්සේ. දැනෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. පසුපස හඹා යාම. මෙන්න හඹා යන එකට කියනවා තෘෂ්ණාව. තත්‍රාබිනන්දිනී සෙය්‍යති දන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන නොතෙන්ටයි. ඊතන කාම වශයෙන් බැඳෙනවා. මේ පැවැත්ම තුළ භව වශයෙන් බැඳෙනවා. බැඳිලා හිටන් ඒ පස්සේ යනවා. ඒ කියන්නේ මම ආදීනව දැනන භුක්ති විඳලා කමන්නේ නැහැ කියන එක. ආදීනව දැනගත්තට පස්සේ බුද්ධිය බැඳින්නේ, හිර වෙන්නේ. දැන් උකට මම උපමාවක් කියන්නම්කෝ. යම්කිසි ගෙදරක ඉන්නවා වැඩකාරයෙක්. සේවකයෙක් ඉන්නවා. මේ සේවකයා මොකද කරන්නේ? ගෙදර ඔක්කොම කටයුතු කරන්නේ සේවකයා. ගෙවල් මිදුල් අතු ගන්නවා, සුද්ධ පවිත්‍ර කරනවා, බඩු මුට්ටු පී දානවා, ඔක්කොම කරගෙන හදාගෙන ඉන්නවා. දැන් යා ස්වාමියා බැලුවොත් එහි ඉන්නවා සද්ද නැතුව. සේවකයා අව කරනවා. පිටත්තර කෙනෙක් ඇවිත් ඉතින් ඒ කියන්නේ දන්න ස්වාමියායි සේවකයා කවුරුවත් දන්නේ නැති කෙනෙක් බැලුවොත්. මේ ආසාවෙන් පොර කකා හදන්නේ කරන්නේ කවුද බැලුවොත් එහෙම සේවකයා දකින්න මිස ස්වාමියා නෙමෙයි දකින්නේ. හැබැයි සේවකයා නිවාඩු දාලා ගෙදර ගියා. කවුරු හරි ගියේ කරලා. කැක්කුම කාරෝ. සේවකයාද? මොකක්ද නෑ කැක්කුම දින්නේ කාරද? අයිතිකාරයා. වැඩ කළේ කවුද? සේවකයා. දැන් සේවකයාට කැක්කුමක් නැහැ, සේවකයා වැඩ කළා. දැන් මෙතන වෙනසක්. මෙන්න මේ වගේ. අපි මෙතන සේවකයෙක් වශයෙන් ඉන්නවා නම් හිමිකාරයෙක් නොවි. මේක කැඩුණත් බිඳුණත් අපිට කැක්කුමක් නැහැ, මතු බලාපොරොත්තුවක් නැහැ. අපි මේ මොහොතේ වැඩේ කළා නිසා. යම් ප්‍රයෝජනයක් සඳහා යමක් කටයුතුද ඒකේ මොහොතේ කළා. ස්වාමියෙකුනේ නැති නිසා බලාපොරොත්තු තිබ්බේ නැහැ. සේවකයා වගේ හිටියා. එහෙනම් මේ කැන්න දාට කැඩේ බිඳින දාට බිඳේ වෙනසෙන දාට වෙනසෙයි. මේකත් එක්ක ඉන්හාර සම්බන්ධ බලාපොරොත්තු තිබ්බේ නැති නිසා. ස්වාමිත්වයේ ඉවරන. සසර ගමන ඉවරයි. එහෙනම් මොකද වෙන්නේ? මතු රූප කොට නැගීම ඉවරයි. එහෙනම් ස්පර්ශ වෙන්නේ එකක් නැහැ, වේදනා කොට නැගීම ඉවරයි. රූප වේදනා නැත්නම් සංඥා හට ගන්න විදියක් නැහැ, සංඥා ඉවරයි. එහෙනම් ඒකේ ආස්වාදයෙන් බැඳලා යලි ක්‍රියාත්මක වෙන යම් කිසි දෙයක් හටගත්තේ නැත්නම් ඉහිලින් කයින් වශයෙන් කටයුතු කිරීමත් වෙනවා, ඒක ඉවරයි. බලාපොරොත්තු මානසිකත්වයේ වෙන විඥාන ඉවරයි. පංචස්කන්ධී රෝධන සත්‍යය ගමන ඉවරයි. එහෙනම් විඳ දුකත් තිබුණා ආස්වාද මාත්‍රයට බැඳිලා ඒ නිසා විඳ සියලුම දුක කෙලවරයි. දුකෙන් නිදහස්. සිතිවිලි පරම්පරාව නවතිනවා. ඔක්කොම ඉවරයි. සිතිවිලි පරම්පරාව තියෙනවා චන්දරාගයේ. එහෙනම් සිතිවිලි පරම්පරාව තියෙනවා මැරෙනවා. අන්තිම මොහොතේ තියෙන අනුපදිසේ නිර්වාණය පිරිනවම පෑව කියන්නේ ආයශරය මතු ගොඩනගන එක ගොඩනැගි වෙන්නේ ගොඩනගන්න හේතුව පුනර්භවයක් නෑ. දැන් භවයක් නැත්නම් මතු භවයක් හදන්නේ කොහොමද? ඒකනේ පුනර්භවය කියන්නේ. භවයෙන් පුනර්භවය. මේ මාස්මින් සති ධම්මෝති මේ ඇති කල්හි මේ වේ. මොන විග්‍රහ කරලා දුන්නා. දැන් ඔන්න ඔය කියන ඔය ආස්වාද මාත්‍රයට බැඳුණු වටිනවා කියන දෘෂ්ටිය තමයි අවිද්‍යාවේ නිගමනය. මෙන්න මේ ඇති කල්හි මේ වේ. කුමක්ද? අවිද්‍යාව ඇති කල්හි සංඛාර වේ. අවිද්‍යාව නිසාම ගොඩනගාගෙන හිතෙන් කයින් වදින කරනවට ටිකක් කරනවා. ඉමාස්මින් අසති ඉදන්න හොති. අවිද්‍යාව නැති දැන බලාපොරොත්තු නැත්නම් සංඛාර වෙන්නේ නැහැ. ගොඩනගන්න වැඩ කරන්නේ නැහැ. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ. එහෙනම් අවිද්‍යාව නිසා ගොඩනගන්නේ මොනවද? අවිද්‍යාව නැතුව ගොඩනගන්නේ මොනවද? අවිද්‍යාව නිසා චන්දරාගයෙන් ගොඩනගනකොට 90ක් බාහිර කටයුතු වැඩි ගියවා දාගෙන. බඩගින්නට ආහාරයක් ගන්න එක අවිද්‍යාවේ ගොඩනැගීමක් නෙමෙයි. විපාකයේ ඵලය නිසා ඒක ගන්න. වතුරයි කන්න අප්‍රිය නිසා මේ රසයෙන් කනවා. මොකද? රසයට කන්නේ ඒ විපාක ඵලයේ හැටි. රස බලාපොරොත්තුෙන් ආවල හදා දුන්න දේ. ඒකේ මේ ඌනතාවයකින් ගොඩනගලා තියෙන්නේ. දැන් ඒකට ඒ ඌනතාවය පූර්ණ නොවන අසහනයි. ඒ අසහනය කියන එක අප අමතර විදින දුකක් විතරයි විඳින්න කියෝ. ඒක ප්‍රශ්නයක් නෑ. නේ ඒකේ ප්‍රතිඵලයේ ඒකේ උත්තිදීම මේකයි තියෙන එකම පමණයි. මේකයෙන් හරියට පස්සේ ඊළඟ හදන්න තිබුණා වැඩිපුර බැඳෙන චන්දරාගය තමයි ඊළඟට ගෙනියන්නේ. දැන් වැඩිපුර බැඳි චන්දරාගය නැත්නම් ගමන එතනින් කෙලවර වුණා. ඒක ගමන ඉවරයි. මේක තමයි බුද්ධ ධර්මයේ හරේ. දැන් ඔය කිය පරිත්‍යාගපාද ක්‍රියාවලිය වෙන ක්‍රමයකින්. අපිට තේරෙන ක්‍රමයකින්. අනේ භව නිර්මාණය කියන එක තමයි ශක්ති නිර්මාණය. වතු බලාපොරොත්තුකින් කරගත් මානසිකත්වයේ ගොඩනගන නිර්මාණය. අන්නේ ශක්ති නිර්මාණ තමයි භවපත්‍ය ජාති කිව්වේ. ඒකේ තමයි ජාති බහල වුනේ.
ඒක නිරෝධ කළා නම් ජාති නිරෝධයි. දැන් ශක්ති නිර්මාණය වෙන්නේ මොකෙන්ද? උපාදාන පත්‍ය භව. උපාදාන කිව්වේ මෙන්න මේක තමයි බලාපොරොත්තු මානසිකත්වය. මතු තල්ලාගත මානසිකත්වය උපාදාන. ඒක නැත්නම් එහෙම අර ශක්ති නිර්මාණය කරන්නේ නැහැ. උපාදාන නිරෝධ නම් භව නිරෝධය කිව්වේ ඕක. ඇයි එහෙම කලේ? තණ්හා පත්‍ය උපාදාන. ඒතන ආස්වාද වශයෙන් බැඳුනහම හැඳුනහම ඒක ප්‍රියමනාපයෙන් ගත්තාම තමයි ඉදිරියට යන්න හිතෙන්නේ. තණ්හා නිරෝධන උපාදාන නිරෝධය. ඊමස්මින් සති ඉදන් හොටි මේ තණ්හා ඇති කල්ලි උපාදාන නේ. තණ්හා ඊමස්මින් අසති ඉදන් හොටි. තණ්හාව නැත්නම් එතන උපාදාන නැහැ. නෑ ඒ තණ්හාව උනේ. වේදනාපච්ච තණ්හා ප්‍රියමනාප ආස්වාදය තිබිච්ච නිසාම තමයි වින්දනයේට බැඳුනේ. ඒ වින්දනේ නැත්නම් ඒ තණ්හා වෙන්නේ නැහැ. එහෙනම් වේදනාවගේ වින්දනය මොකක් නිසාද? පසපච්චය වේදනා. ස්පර්ශ නොකළොත් වේදනාව නැහැ. ස්පර්ශ කරපුවාමයි වේදනාව වෙන්නේ. මනෝවිශ්ව ඔක්කොම අවිද්‍යාව සහගත වෙන්න ඕනේ. වටිනවා කියන දෘෂ්ටියෙන් ආව තමයි ස්පර්ශයේ සංහාවට හේතු වෙන්නේ. සංහා උපාදානයේ තියෙන ඒක භවයේදී ජාතියේ හේතු වෙන්නේ. චන්දරාගය අතරින් කොට පස්සේ විපාක ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මතුවට අල්ලන ක්‍රියාවලිය පිළිදර යනවා. ඔන්න තමයි අන්තිමට. මේ ওই ටික අපි තේරුම් ගත්තා නම් ඕම් නෝකට කියන බුදුදහම. බුදුදහම දින උතන. ඕක තේරුම් ගත්ත කෙනාට පේනවා. එහෙනම් මෙන්න ලෝකේ. අසකන දිවනාසේ ශරීරයේ මනයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයි ලෝකේ. තව විදිහෙන් කිව්වා. ওই පිට ලෝකේ අපනවන්න බෑ. නේ ওই ලෝකේ සමුදේ වෙන්නේ කොහොමද? තෘෂ්ණාව තුලින් ඒ පිළිබඳව හඹා යන නිසා උතුන දෙපැත්තම කොට නැගෙන්නේ. ලෝක සමුදේ. ඔය තෘෂ්ණා නිරෝධ කළොත් මොකද වෙන්නේ? සමුදේ වීම නතර වෙනවා. හට ගැනීම නතර වෙනවා. එහෙනම් ඒදාල දුකින් නිදහස්. එහෙනම් මොකද කරන්න ඕනේ? තෘෂ්ණාව නිරෝධ කරනවා නම් ඒකයි මාර්ගය. තෘෂ්ණාව නිරෝධ කරන යම් මාර්ගයක් ඇද්ද? ඒක ආර්ය මාර්ගය. දැන් තෘෂ්ණාව නිරෝධ කරන්න මොකද කරන්න ඕනේ? තෘෂ්ණාවේ ආදීනව බලන්න ඕනේ. වෙන්වීම හානිසංස බලන්න ඕනේ. ඒක ආර්ය මාර්ගය. ඉතින් ඔය ටික බලාගත්තාම එයා චතුරාර්ය සත්‍ය දැක්කා. චතුරාර්ය සත්‍ය දැක්කා නම් එයා ආයිත් ওই ධර්මයෙන් අහකට දාන්න පුළුවන්. පුදුලෙන් එහි හරි දාන්න තැනක් නැහැ. එයා විද්‍යාව වලින් ගියේ. විද්‍යාව තුලින් එයා සැනසුමක් දැක්කා, දුකක් දැක්කා, දුකට හේතුවක් දැක්කා, දුක නිරෝධයක් දැක්කා, මාර්ගයක් දැක්කා. චතුරාර්ය සත්‍ය දැක්කා. චතුරාර්ය සත්‍ය දැක්කා නම් සෝතාපන්නයි. ආශ්‍රයයක් වෙනස් කරන්න බෑ. මේ බෞද්ධත්වයේ වෙනස් කරන්න කාටවත් බෑ. බුද්ධිය තුලින් කියන්නේ ඔතෙන්ට ආවේ. ඉතින් ගෙදර දොර වැඩ කටයුතු කරපුවා. ඒවා අපිට පස්සේ නෑද? ඒවා එහෙම තියෙන්නේ නැත. මනසෙන් සුද්ධ වෙලා ආවේ. අන්න මනසෙන් බෞද්ධ වුණා මිසක් ක්‍රියාවලින් බෞද්ධ වුණේ නෑ. මේක තමයි බුදුරණන් වහන්සේ දේශනා කළේ. නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහමනෝ කම්මනෝ වසලෝ හෝති කම්මනෝ හෝති බ්‍රාහමනෝ. බුදුරණන් වහන්සේ හොඳට පැහැදිලිව වෙනවා. වසලයා වෙන්නේ බ්‍රාහමණයා වෙන්නේ මේ ඔක්කොම සුද්ධ බවටපත් වෙන්නේ මේ විදිහට. කිංචේ ජටායි දුම්මේදන් කිංචේ අජින සාතිය ආදි වශයෙන් පෙන්නන්නේ. ඔය ජටා මල්ලු වලින් ඔය ඇඳුම් වලින් ඇති වැඩේ මොකද්ද? ඕවෙන් නෙමෙයි යථාර්ථයට එන්නේ. අභ්‍යන්තරන් තේ ගහනවා බාහිර පරිවර්තන අභ්‍යන්තර කෙලිස් ගහන කරේන බාහිර පිළිමැද බැඳ ඉන්නේමු බවුනවල. කියලා අහනවා බුදුරණන්. ඒ ශ්‍රමණේවල. මේ බාහිර වැඩක් නෙමෙයි බුදුරණන් වහන්සේ පෙන්නන්නේ. ඔන්න ඔය ටික කරගත්ත කෙනා ඊට පස්සේ මොකද කරන්නේ? කන ආහාරේ කනවා රහ විදින්ද ආසාවෙන් කනවා නෙමෙයි මේ ශරීරයට දෙන්න ඕන නිසා කනවා. අප්‍රියවට කන්න බැරි නිසා ප්‍රියසේ කන්නේ. ගඳට නේද ඇඟ සුවඳ කරන්නේ, සායට නේද රස මුසුපත් කන්නේ. දෙදට වේති මේ මෙලෝ සතුනේ කුමද මීට සැපේකයි හිතන්නේ. ඔය පොඩි කවිය වුණාට ඔකින් කිව්වෙත් ඒ ධර්මයි.